හයි ළමයි. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා නේද? ඉතින් ඔයා දැනටමත් මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා අද වීඩියෝ එක මොකක්ද කියලා. ඔව් මම කලින් වීඩියෝ එකේ part 2 තමයි අද ගෙනාවේ. ඉතින් අද ඔයගොල්ලන්ට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් අපි බොලොඤ්ඤා ගිහිල්ලා නත්තලට මොනවද කරන්න කියලා. එහෙනම් මම කලින් දාපු වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මම මේ වීඩියෝ එකේ යටින් ඒ වීඩියෝ එකේ link එකක් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක ගිහිල්ලා බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. දැන් මේ ඔයාලා දකින්නේ අපි බොලොඤ්ඤා වලට ඇවිල්ලා බඩු ටික කෝච්චියෙන් බාන ගමන් තමයි ඉන්නේ. හරි දැත් එකයි හරි. හරි ළමයි දැන් අපිට මෙතනට වෙලා ඉන්න වෙලා තියෙනවා. ඒ මාමා එනවලු දැන් අපිව කැඳ ගන්න. ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. හරිද? අපි එහෙ දවස් 5ක් විතර හිටියා. ඒ වුණාට දවස් 5ේම වීඩියෝස් මම ගත්තේ නැහැ. චුටු චුටු තමයි ගත්තේ. ඉතින් මම ඒ වීඩියෝස් ඔක්කොම එකතු කරලා තමයි වීඩියෝ එකක් හැදුවේ. නම් බලන්නකො මොනවද වෙන්නේ කියලා. එහෙ ළමයි ගොඩක් සීතයි. අපි ඉන්න පැත්ත වගේ නෙමේ. ඊට වඩා ගොඩක් එහෙ සීතයි. ඉතින් අපි එදා යද්දිත් ටිකක් කුඩු පොද, ඒ කියන්නේ ටිකක් වහිනවා. ඉතින් නත්තල් දවසේ චුට්ටක් විතර වැස්සා. ඉතින් බලන්නකෝ. ඔන්න දැන් අපි ගෙදර ඇවිත් ඔයාලා මේ දකින්නේ 24 වෙනිදා හවස. ඉතින් පේනවනේ චූරිනංගි කරන දේවල්. මේ දකින්නේ 25 වෙනිදා උදේ. ඉතින් අපි ඒ දවසේ හිටියේ ගෙදර. මොකද එදා හොඳටම වැස්ස වගේම ගොඩක් සීතලයි. ඉතින් අපි ගෙදර ඉඳලා කට්ටියම සින්දු කියලා වීඩියෝ ඉස්සරහට වලට ඉතින් මේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න.
ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ 26 වෙනිදා. 26 වෙනිදා අපි ආව බොලොඤ්ඤා පැත්තේ චුට්ටක් ඇවිදින්න. මං ඔයාලට කිව්වනේ මං ඒ දවස් ඔක්කොම වල වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් මං පුළුවන් විදිහට වීඩියෝ ටිකක් කරේ. දැන් මෙතන පොලක් තියෙනවා. හරිද? අපි ගියා මේ පොලට. ඒ උනාට මුකුත් ගත්තේ නැහැ. අපි නිකන් බලන්න තමයි ගියේ. Nolaknya? Biasanya tak ada. බලනවා නිමාලේට කල්ප එකක්. හොඳ එකක් බලන්න හැබැයි මේ නිකන් ඔය ලෝකල් ඒවට කැමති නෑ නිමාලේ. හොඳයි. මම ආකාරයෙන් ගත්තේ. තව බලන්න ඕනේ. Dan irutu kan satu nimali mata neda nega. Gas nimali. Mana ne? Memang nimali kanya no honda nane jing hari nane ya.
දුන්නොත් කන්නේ නැහැ. මාලියන්ට දන්නවද අපි යනවා දුවේ තෝර බලන්න එකටම. හරිද? අර මොහ පොඩේ ඒගොල්ලන්ට කියන්නේ විශාල කේන්ද්‍ර එකක්. තේරුණාද? එන්නකො මම කාලෙට පෙන්නන්නම් හැමදේම එන්නකො. ඉතින් අද වීඩියෝ එකේ වැඩිපුර විස්තර කියන්නේ මම නෙවෙයි ඒ බොලොඤ්ඤා වල ඉන්න ඇන්ටි. ඉතින් එයා තමයි අපිව කැන්දගෙන යන්නේ. ඉතින් බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහට අපි කොහෙද යන්නේ කියලා. වර වෙලා. මේ වල් ගොඩක් සීතල තමයි වෙලා තියෙන්නේ. වර වෙලා තියෙනද? නැත්නම් මේ දිස්සල ගොඩාක් ලස්සනට තිබ්බා. යවුරුද්දක සිටු පාට. මේ අපි දෙන්නව. උඩවන. අනේ ඔදියනේ. මේ ගල් නේද? අර ගල් ලොකු. මම මෙතන මේ ගල් කියලා කිව්වට මේ ගල් නෙමෙයි. මේවා හදලා තියෙන රෙදි වලින්. ඉතින් ඒක ගල වගේ තමයි ඒ උනාට පේන්නේ. මේ ගලක් නෙමෙයිනේ. ගල් නෙමෙයි. ඒක පේන්නේ ගල වගේ. ඔන්න දැන් ඔයාලා මේ දකින්නේ 27 වෙනිදා. අපි පීසකුරන බලන්න ගියා කියලා කිව්වනේ. ඉතින් ඒ දවස තමයි දැන් ඔයාලා මේ දකින්නේ. නාද කියන්න තියන්නේ අපි දැන් මේ යන්නේ පීසකුරන බලන්න. එතනට ගිහලා ඉදිරි එක විස්තර කරන්නම්. වගේද කියන්නේ පීසකුලන කෙලින් ඇල වෙලා තියෙන්නේ. මෙහෙම කෙලින්නේ ඇල වෙලා තියෙන්නේ. තොල්මාචුවක් කරනවනේ. අපිට මේ ඉඳලා යන්න තියෙනවා කිලෝමීටර් 180 ගාන. හරියටම කියන්න මැප් එක බලන්න ඕනේ. අපි දැන් වාහනේ ළඟට තමයි යන්නේ. යන්නේ? ආ තියෙන්නේ වාහනේ දැක්කා. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න අනිත් එක්කෙනා දැන් අපි යන්න තමයි යන්නේ. හරිද? හරියටම පැය 2යි කාලක් වගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් අපිට උදේට කන්න අපි වාහනේ තැනකින් අතර කරලා උදේට කෑවා. ඉතින් මම මේ වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා ගත්ත වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක එනම් බලන් ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වෙලා ගන්නවද එහෙට? ඔතෙන් යන්න ඕන දැන් තව කිලෝමීටර් කිලෝ පහින් යන්න ඕන. අපි ආවේ කිලෝමීටර් කීයක්ද? කිලෝමීටර් 210ක්. කිලෝමීටර් 200ක් ආවා අපි. මේ ගාවෙන් 210ක්. 210ක් කව් කරගෙන තමයි දැන් ඉන්නේ. අපි දැන් මේ අර දැන කියන්න එපා. කැපේ කරගෙන පීසකුලන බලන්න. අපි ඔරසන් කී කියාවේ ගානේ. අපිට ෆන් එක ආවේ මේකේ. මේ තමයි මොස්ටර් එක. මේකේ නෙමෙයි ෆන් එක ආවේ. ඊට ඇත්තටම ෆන් එක ආවේ අපේ කැපේ එකක්. අපි දැන් බාහිරට කෆේ එකක් බීලා මේක නැතුව අපි එදී ඔරසන් කීයේ තමයි ආවේ. නුන්නු ගම මෙයාලා මගේ කාඩ් එකත් කුඩු කරනවා. පාරලොක් වෙච්ච එක්කෙනෙක් නේ. මෙයා දවස් ඉන්නෝ. චූටියටම හිටපු මල්ලි දැන් ලොකු වෙලා අපේ අයියා වගේ. මේ චූටිම නංගි. මේ චූටිම නංගි. මේ බතරි ගහනවා.
ඉතින් මං හිතනවා ඔයා ඉතාලියේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා තියෙනවා කියලා. මෙතනට ගොඩාක් ලංකාවේ ඇවිල්ලා හිටියා. ඒ වගේම පිට රටවල් වලින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් අපි යන්නේ මේ පළවෙනි පාර. ඔයා දැනටමත් මෙතනට ගිහිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහින් බලන්න. ඉතින් අපි මෙතන ගොඩාක් ෆොටෝස් ගත්තා. මම මේ වීඩියෝ එකේ අන්තිමටම ඒ ටිකත් ඇඩ් කරන්නම්. මොනවාද උදේට ඔය රස කැවිලි නම් මනම් කාලා තමයි දැන් මේ ඉන්නේ. මේ කොරනෙක්ටි එහෙම කෑවරගෙන. දැන් අපි යන්නේ වොෂ්රූම් ගිහිල්ලා ඊට පස්සේ ඔහම සමහර විට මේ කොහෙන් හරි හිටවයි දවල්ට කන්න. ඉතින් වීඩියෝත් එක දිගටම එකතුලා ඉන්න. මේ අපි කන්න ගියාම මොකලොන්ට වීඩියෝස් වලින් පෙන්නන්න. මෙහෙට නම් ළමයි අත්තම කිව්වොත් සීතල හැම ලොකුවට නැහැ. සීත අඩුයි අද. ඒ කියන්නේ අද චුට්ටක් උදේ හොඳට අවුල් තිබ්බනේ. ඒකින්ද අද ටිකක් සීත අඩුයි. සමහර විට රෑ ඉතින් සීත වැඩි වෙන්න පුළුවන්. අපි කොහොමද දැන් මෙතන තව චුට්ටක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් අපි කන්න ගියාම ඉතුරු ටික. එළම මිරිකත් එක්ක දිගටම එකතුලා ඉන්න අද දවසේ අපි කොහොමද ගත කරන්න කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි කට්ටියම කෙබක් තමයි ගත්තේ කන්න. ඉතින් ඒවා තමයි අපි කට්ටියම අරගෙන කෑවේ. මට හීනයක් වෙලා ඔබේ ඔය අතරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ සඳරාජිනේ නුඹයි මගේ එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. හරිද? තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. හරිද? ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න.